හලෝ කොහොමද මේ ෆුඩ් සිටියට ගියාට පස්සේ පොඩි අඩුවක් හම්බ වුණා මේ ඇන්කර් එකකින් ගහන කැරමල් ඩ්‍රින්ක් එකක් මේ කලින් බීලා නැහැ ඒ හින්දා ගත්තා බලන්න කොහොමද කියලා හදලා බීලා බලමු මේ කොහොමද කියලා හදලා බලමු මේක මම ගත්තේ කාගිල් ෆුඩ් සිටි එකේ තියලා මේක සීනි අවශ්‍ය නැහැ කියලා තියෙනවා මේක සීනි ඕනේ නැහැ වතුර දාලා වතුර කුණු වතුර මිලිලිටර් 150කට මික්ස් කරලා ගන්න විතරයි තියෙන්නේ. හදලා බලමු අපි මේක. මේක උනේ රුපියල් 130යි මේක. මේ මුලින්ම පැකට් එක කරලා දාගන්න ඕනේ කෝප් එක. වතුර ටිකක් දාගමු. කොහොමද කියන්නේ? කැරමල් හදාගෙන නම් ඉවරයි මේ පොඩි අර කැරමල් පින ගතියක් තියෙනවා උඩ මේ බලමු මේක බීලම් බලන්න ඕනේ මේක මේ වෙන විදිහට හදන කට්ටිය ඉන්නවා නම් මොන මේ පැකට් එකේ ගහලා තියෙන විදිහට හැදුවේ මේ මම හදන විදිහ නම් ඒත් කමෙන්ට් එකක් දාන්න කොහොමද වෙන විදිහ නම් හදන්න මේ මේක පැකට් එකේ ගහලා තියෙන විදිහ මට තේරෙන විදිහට තමයි හදුවේ මම ලොකුවට මේව හදන්න දන්න කෙනෙක් නෙවෙයි සීට ගියාට පස්සේ දැක්කට පස්සේ නිකන් බීලා බලන්න හිතුවා මේ බීලා නැති හින්දා බලමු මේක බීලා කොහොමද තත්ත්වය කියලා. මේකත් එක්ක බොන්න තව ගෙනාවා මංචියගේ ස්නැක් ක්‍රැකර්. අර ක්‍රිස්කෝ වගේ එකක්. මේ මෙල්බන් එකේ ක්‍රිස්කෝ එක තියෙන්නේ. ඒ වගේ එකක්. මේ බ්‍රෑන්ඩ් වලින් මේ ස්පොන්සර් කරලා නැහැ මේ වීඩියෝ එකට. අපි හදාගත්ත කැරමල් ඩ්‍රින්ක් එකයි මේ බිස්කට් එක කාලා බලමු කොහොමද තත්ත්වය. වෙනම රහක් තියෙන්නේ ඒකේ මේ අවුලක් නැහැ රසයි ඒක. හොඳයි. ඒක පැණිවසත් එක්ක අර පොඩි කාලේ අපි කෑවේ ඩෙල්ටා ටොෆි වගේ එකක්. අන්න ඒ වගේ රසක් එන්නේ. මම මේකත් කාලා. ඒකත් එක්ක බලමු. මේකත් එක්ක මේ ක්‍රිස්කෝ මේ කැරමල් ටී එකත් එක්ක මේ ක්‍රිස්කෝ වගේ ගන්න එපා මේක ඒකත් එක සෙට් වෙන්නේ නැහැ මේකට මේ ගන්න මේ නිකන් මිල්ක් බිස්කට් එකක් මොකක් හරි මිල්ක් ෂෝට් වගේ ඒ වගේ බිස්කට් එකක් ගත්තා නම් මැච් එක නෑ අවුලකුත් නෑ කන්න පුළුවන් රසවල දෙකක් තියෙනවා ඩ්‍රින්ක් එක නම් සුපිරි. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු මේ
අපි තව වීඩියෝකින් හම්බෙමු ට්‍රැවල් බ්ලොග්ස් ටිකක් එන්න තියෙන ඉස්සරහට ඒකෙන් හම්බෙමු channel එක subscribe කරලා ගිහින් එන්න බා අයියා